සුන්දරම සුන්දර වටපිටාවක් ජීවිතේ ප්‍රථම වතාවට ළඟටම ගිහිල්ලා කඩලාන වටපිටාවක් හරිම නිස්කලංකව සුන්දරව විඳින්න හම්බෙච්ච ස්ථානයක් තමයි ඉතින් මේ මාතු ගඟේ අවට තියෙන අපි සංචාරය කරපු ස්ථාන. ඉතින් අපි ඊළඟට යන්න හිතාගෙන හිටියේ කොද්දුව රජමා විහාරයට. ඉතින් අපි දැන් මේ යන්නේ කොද්දුව රජමා විහාරයට. ඉතින් අපිව එක්කගෙන ආපු මඟ පෙන්වන්න ඉතින් අපිට හොඳ පැහැදිලි කිරීමක් කරලා දුන්නා මේ පාලම ගැනත් ඒ දූපතට යන්න මේ පාලම තියෙන වගත් ඒ වගේම මේ පාලම ඉතින් කාලාන්තරයක් තිස්සේ සංවර්ධනය නොකරපු හේතු ගැනත් අපිට පහදලා දුන්නා. ඉතින් ඒ වගේම ඉස්සරහට අපි තවත් යනකොට අපි දැක්ගත්තා දකුණු පසින් ඔබට පේනවා ඇති බුදු පිළිමයක් ඒ දූපතේ මේ මාදුගඟ ආශ්‍රිතව තියෙන විශාලතම දූපත තමයි ඒ බුදු පිළිම පිහිටලා තියෙන අර දකුණු පැත්තේ. ඊළඟට ඉතින් අපි යන්නේ අති විශේෂ වූ ස්ථානයකට. ඉතින් මාදුගඟේ විශේෂම ස්ථානයක් මේ ඔගොල්ලන්ට පේනවා ඇති zoom කරනකොට. ඊළඟට ඔගොල්ලන්ට පේන්නේ කොද්දුව රජමහා විහාරය. ඉතින් කොද්දුව රජමහා විහාරය කියලා තමයි මේ දූපත හඳුන්වන්නේ. ඉතින් අතිශය ඉපැරණි බෞද්ධ විහාරස්ථානයක් කොද්දුව රජමහා විහාරය. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති හරියම නිස්කලංක ඉතාම වැදගත් බෞද්ධයන්ට ඉතාම වැදගත් ස්ථානයක් කියලා මට හිතෙන කොද්දුව රජමහා විහාරය. ඉතින් අපි ගිය වෙලාවේ අපි දැනන් හිටියේ නෑ ලොකු විස්තරයක් මේ රජමහා විහාරයේ මොන වගේ දෙයක්ද මොන වගේ ඉතිහාසයක්ද තියෙන්නේ කියලා අපි දැනන් හිටියේ නෑ. ඉතින් මේ පේන්නේ මේ විහාරය හදපු ඒ මුදලිතුමා. ඒ වගේම තමයි මෙතන තියෙනවා ලස්සන බුදු පිළිම. ඒ වගේම මේ දූපතකින් වටවෙච්ච තැනක්. ඉතින් කිසිම පාරක් මේකට නෑ. මේ දූපතක් වතුරෙන් වට වෙලා තියෙන දූපතක තමයි මේ ඔක්කොම ගොඩනැගිලි හදලා තියෙන්නේ. ඉතින් අතිශය කැපකිරීමක් කළා තමයි මේ දූපතේ මේ පන්සල ඉදි කරලා තියෙන්නේ. ඉතින් අතිශය වටිනාකමක් තියෙන පන්සලක්. ඉතින් මේ සිද්ධාස්ථානයේ ගොඩාක්ම වැදගත් කරුණු කිහිපයක් අපි දැනගත්තා. මොකද අපි මේ ගිය වෙලාවේ වර්ෂාපතනයක් ඇදහැළුණා. අපිට ඉතින් ටිකක් කාලේ ගත කරන්න සිද්ධ වුණා මේ පන්සලේ. එතකොට අපි දැනගත්තා මේ පන්සලේ තියෙන ඉතිහාසය ගැන. මොකද අපිට පන්සලේ මේ ඉතිහාසය ගැන කියලා දෙන්න අපිට වීඩියෝ ක්ලිප් එකක් දාලා ප්‍රදර්ශනය කරලා පෙන්නුවා. ඉතින් එතකොට තමයි අපි දැනගත්තේ මේ පන්සල ඉතාම වටින දෙතිස් මහා බෝ පැලවලින් අවසාන බෝ පැලය ඒ අංකුරය ජයශ්‍රී මහා බෝධි අංකුරය පිහිටා තිබෙන්නේ මේ මාදුගඟේ මේ පන්සලේ කියලා. ඉතින් තුන් නමක් වැඩ සිටින මේ පන්සල අතිශය වැදගත් පන්සලක්. ඉතින් ඒ නිසා ඔගොල්ලොත් ඉතින් යන්න අනිවාර්යෙන්ම ගිහින් වැඳ පුදා ගන්න අතිශය වැදගත් බෞද්ධ සිද්ධාස්ථානයක්. මාදුගඟේ සංචාරයේදී අපිට අනිවාර්යෙන්ම දැක බලා ගැනීමට හැකියාව තියෙනවා. ඉතින් බොහොම ස්තුතියි හැම කෙනාටම මේ vlog එකත් ඉවර වෙනකම් බලුවට.